අද අපි ඔයාලට අරගෙන ආවේ ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් සුපිරිම වීඩියෝ එකක්. දැනට ඔයාගේ ජීවිතේ මොන මට්ටමක හිටියත් කරන හැම දෙයක්ම අවුල් වෙලා මානසිකව වැටිලා හිටියත් අපි ඔයාලට ලබා දෙන මේ දවස් 14 නැත්නම් සති දෙකේ චැලෙන්ජ් එකෙන් ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා කියලා අපි පොරොන්දු වෙනවා. මේ වෙලාවේ ඔයා ළඟ තියෙන නෙගටිව් එනර්ජි එක දවසින් දවස පොසිටිව් එනර්ජි එකක් බවට පරිවර්තනය වෙනවා ඔයාලට අත්දකින්නට ලැබෙයි. ඉතින් පොතක් පෑනක් එහෙම ළඟට අරගෙන වීඩියෝ එක බලන්න සෙට් වෙන්න. හරි. ඔන්න අපේ දින 14 චැලෙන්ජ් එකේ පළවෙනි දවස. පළවෙනි දවස ඔයා කරන්න ඕනි මෙන්න මෙච්චරයි. ඔයාගේ ඩයරි එක ගන්න. ඔයාලට ඩයරි එකක් දැනට නැත්නම් ඩයරි එකක් මිලට ගන්න. එහෙමත් නැත්නම් මේකට පොඩි පිටු 80 වගේ පොතක් යූස් කරන්නත් පුළුවන්. ඔයා පළවෙනිම දවසේ ලියන්න ඔයා ස්තුතිවන්ත වන දේවල් 5ක්. ඔයා දැන් ඉන්න තත්ත්වෙන් හරි ඔයාට ඉන්න උපකාරී වුණා කියලා හිතන දේවල් 5ක් තමයි ඔයා ලියන්න ඕනි. හරි. ඔයාට පැහැදිලිනේ. දෙවනි දවසේ ඔයා නිකරුණේ ගෙවලා දාන පැය කිහිපයක් අරගෙන ඔයාගේ කාමරයේ පිළිවෙලකට අස් කරගන්න ඕනි. මෙච්චර කාලයක් අපිලිවෙලට තිබ්බ දේවල් පිළිවෙලට ලස්සනට තියන්න ඕනි. මේකේ ඔයාගාව තිබ්බ නෙගටිව් දේවල් ටිකක් විතර අඩු වෙලා ඔයාගේ හිත සැහැල්ලු වෙන්න පටන් ගන්නේවි. තුන්වෙනි දවසේ ඔයා කරන්න ඕනේ ඔයාගේ වැඩවලට බාධා වෙන දේවල් වලින් ඈත් වෙන එක. ඒ කියන්නේ ඔයා කලින් අනවශ්‍ය විදිහට සෝෂල් මීඩියා වලට කාලේ කාදැම්මා නම් ඒ දේවල් වලින් ඔයා අයින් වෙන්න ඕනේ. තුන්වෙනි දවසේ ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඈත් කරලා තිබ්බත් කමක් නැහැ. එහෙම කරන්න බැරි නම් අඩුම තරමේ අනවශ්‍ය නොටිෆිකේෂන් ඔෆ් කරලා දාන්න. ඔයාගේ කාලය කාලා දාන තව අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවයිනුත් ඔයා අයින් වෙන්න ඕනේ. මේකෙන් ඔයාගේ මනස සැහැල්ලු වෙනවා වගේම එක අරමුණක හිත තියාගන්නත් උපකාරී වේවි. හතරවෙනි දවස. හතරවෙනි දවසේ ඔයා කරන්න ඕනි ඔයාව මොටිවේට් වෙන මොකක් හරි වීඩියෝ එකක් බලන එක. YouTube එකේ වෙන්න පුළුවන්, TV එකේ වෙන්න පුළුවන්, මොකෙන් හරි කමක් නැහැ. ඔයාව මොටිවේට් වෙන ධනාත්මක සිතුවිලි ඇති කරන වීඩියෝ එකක් තමයි බලන්න ඕනි. බලලා විතරක් මදි. ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙනගත්ත වැදගත් දේවල් 3ක් ඔයාගේ පොතේ ලියා ගන්න අමතක කරන්න එපා. පස්වෙනි දවස. පස්වෙනි දවසේ ඔයා කෙනෙක්ව දිරිමත් කරලා කතා කරන්න හරි කෙටි පණිවිඩයක් හරි යමු කරන්න. ඔයාගේ යහළුවෙක් ඉහෙලියක් වෙන්න පුළුවන්, ඔයා ළඟ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කාට හරි කමක් නැහැ. ඒ අයව දිරිමත් කරන්න. මේක හදවතින්ම සහ අවංකව කරන්න. මේකෙන් ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන නරක ඍණාත්මක දේවල් නැති කරලා ඔයාගේ අභ්‍යන්තරයේ පොසිටිව් එනර්ජි එකක් නිර්මාණය කරනවා. 6 වෙනි දවස. 6 වෙනි දවසේ ඔයා මිනිත්තු 20ක් එලිමහන් පරිසරයේ ඇවිදින්න ඕනි. එහෙම ඇවිදිනකොට කිසිම ඉලෙක්ට්‍රොනික උපකරණයක් ගෙනියන්න එපා. සම්පූර්ණයෙන්ම විනාඩි 20 පරිසරය භුක්ති විඳින්න විතරක් යොදා ගන්න. කුරුල්ලන්ගේ ශබ්ද වලට ඇහුම්කන් දෙන්න. හිතේ ප්‍රශ්න කිසි දෙයක් මේ විනාඩි 20 ඇතුළේ හිතන්නවත් එපා. 7 වෙනි දවස. 7 වෙනි දවසේ ඔයා කරන්න ඕනි ඔයාගේ කෙටි කාලීන අනාගතය සැලසුම් කරන එක. ඒ කියන්නේ ඉදිරි මාස 3 සඳහා ඉලක්ක 3ක් ඔයාගේ පොතේ ලියා ගන්න ඕනි. ඉදිරි දවස්වල ඒක කොහොමද ළඟා කරගන්න කියලා දිනපතා සැලැස්මකුත් හදා ගන්න ඕනි. හරි. දැන් එක සතියක් ඉවරයි. දැන් 8 වෙනි දවස. 8 වෙනි දවසේ ඉඳන් ඔයා අර 7 වෙනි දවසේ සැලසුම් කරපු වැඩ ටිකෙන් ටික ක්‍රියාවට නගන්න ඕනි. 9 වෙනි දවස. 9 වෙනි දවසේ ඔයාගේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරලම දාන්න. අනවශ්‍ය ෆොටෝස් වීඩියෝස් තියෙනවා නම් ඒවා ඩිලීට් කරලා දාන්න. අනවශ්‍ය මැසේජ් WhatsApp chat ඔයාගේ හිතට පීඩාවක් වෙන හැම දෙයක්ම ඔයාගේ ඉලක්ක වලට බාධා වෙන හැම දෙයක්ම ඩිලීට් කරලා දාන්න. 10 වෙනි දවස. 10 වෙනි දවසේ ඔයාගේ මනස සංසුන් කරන ක්‍රියාකාරකමක යෙදෙන්න. චිත්‍රයක් අඳින්න, සින්දුවක් අහන්න, සින්දුවක් කියන්න, ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. නැත්නම් මිදුලේ මල් පැලයක් හිටවන්න වගේ දෙයක් වුණත් කරන්න පුළුවන්. 11 වෙනි දවස. ඔයාගේ ජීවිතයට උපකාර වුණ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඒවා ජීවි වස්තු වෙන්න පුළුවන්, අජීවී දේවල් වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම කෘතඥපූර්වක වෙන්න ඕනි. මතකතුව මේ හැම දවසකම ඔයා ප්ලෑන් කරපු ඩේලි ප්ලෑන් එකක් කරගෙන යන්න. 12 වෙනි දවස. 12 වෙනි දවසේ ඔයා අඩුම පැය 2ක් ඩිජිටල් ස්ක්‍රීන්ස් වලින් අයින් වෙලා ඉන්න. ෆෝන්, TV, ලැප්ටොප් ස්ක්‍රීන්ස් වලින් අඩුම පැය 2ක් අයින් වෙලා ඉන්නවට සිද්ධ වෙනවා. 13 වෙනි දවස. 13 වෙනි දවසේ ඔයා සංගීතයක් රස විඳින්න වෙලාවක් වෙන් කරගන්න ඕනි. සජීවී ප්‍රසංගයක් නරඹන්න යන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි. මේකට පැය 2ක් වගේ යොදා ගන්න. 14 වෙනි දවස. 14 වෙනි දවස කියන්නේ අපේ චැලෙන්ජ් එකේ අන්තිම දවස. මේ දවසේ ඔයාගේ ජීවිතේ වෙනස් කරපු දින 14 ජයග්‍රාහීව සමරන්න ඕනි. ඔයා කැමති ෆිල්ම් එකක් බලන්න යන්නත් එදාට ඔයාට පුළුවන්. මතක තියාගන්න ඔයාගේ ඩේලි ප්ලෑන් එක දිගටම කරන්න යන්න. මේ දින 14 සාර්ථකව අපි කියපු විදියට ඔයා වැඩ කළා නම් ඔයා ගාවට පවර්ෆුල් පොසිටිව් එනර්ජි එකක් ඇවිල්ලා ඉවරයි. දැන් ඔයා හිතන ඕනිම දෙයක් විශ්වෙන් ඔයා වෙතට ආකර්ෂණය වෙන්න වැඩි ඉඩක් තියෙනවා.
මොකද ඔයාගේ මනසින් ධනාත්මක සංඛ්‍යාත තරංග තමයි විශ්වයට මුදාහරින්නේ. ඉතින් මේ දේවල් කල් දදා ඉන්න එපා. අද ඉඳන්ම වැඩ පටන් ගන්න. ඉතින් දවස් 14ක් කියන්නේ සති දෙකකින් ඔයාගේ අරමුණු ඉලක්ක පහසුවෙන්ම ආකර්ෂණය කරගන්න ඔයාලට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න කැමති ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම ඔයාගේ අදහසුත් අපිට ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසාම ඔයාගේ වටිනා අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්. ජය වේවා.